මානේ පොන්සේක මහත්මිය දෙයන් සමුගත්තා විජේ කුමාර තුංග පිළිරුවට සිදු වූදී. ඉතින් මේ ගැන කතා කරන්න තමයි මම අද ඔයාලට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ජ්‍යොතිර්වේදී මන්ත්‍රාචාර්ය සමරද්දී වෙද මහතා. ඉතින් මේ දෙන්න ගොඩාක් කාලෙක ඉඳලා ප්‍රේමවතුන්. ගොඩාක් සමීපව ඇසුරු කරපු අය විවාහ අපේක්ෂාවෙන් හිටපු අය. ඉතින් මේ දෙන්න කොහොම අර පරිස්සමෙන් තමයි ජීවිතේ ගෙවලා තියෙන්නේ. කියන්නේ එයාලගේ පුද්ගලික දේවල් ඒ වගේ ගොඩාක් එයාලගේ සිතුම් පැතුම් එළියට නොයන්න හද කරගෙන තමයි බොහෝ කාලයක් ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මේ අපේ මේ ශරීරයට මේ අපේ ආත්මය කියන දේ රිංගගත්තාම මේ හරි අමාරුවෙන් ඉන්නේ. මේ ශරීරය ඇතුලේ ඔය ආත්මය කියන ප්‍රාණයට මේ හරි අපහසුවකින් ඉරවීමක තියෙන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ හිතන දේවල් ඒගොල්ලෝ එතකොට ප්‍රාර්ථනා කරපු දේවල් ගොඩක් වේදනාවකින් හිටියත් ඒ දේවල් සියලුම දේ මේ ප්‍රාණ කූඩුව ඇතුලේ පංචස්කන්ධය ඇතුලේ ඔය ආත්මය කියන දේ සත්‍ය ඒක මුදා හැරෙනකම් ඒක ශරීරේ පංචස්කන්ධේ හිර වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ හිරවීමත් එක්කලා කාලයක් ගත වීමෙන් සුළුපටු කාලයක් නෙවෙයි විශාල කාලයක්. ඉතින් එතකොට ඒ දෙන්න කොයි විදිහට හිතනවාද කියන එක අපිට හිතන්න බැහැ. එතකොට විජේ කුමාර තුංගගේ අභාවයෙන් පස්සේ ඇතිවෙච්ච සිත්තේ ඇති වෙන පීඩන තත්ත්වය. එතකොට ඒ තත්ත්වෙත් එක්කවත් ඒ බොහෝ විට සමහර විට ලොකු වේදනාවකින් කියන්න බැරි එළියට පිට කරගන්න බැරි වේදනාවකින් යම්කිසි මානසික ව්‍යාකූලතාවකින් හිතේ වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ශරීරයේ මේ පංචස්කන්ධ මේ ආත්මය කියන ප්‍රාණය රිංගුවට පස්සේ කිසි දෙයක් කරන්න බෑ. මේ එතකොට පුළුවන් අතින් පයින් කරන දේවල් විතරයි අතපය කතා කරන දේවල් ඒ දේවල් විතරයි මේ ආත්මය මේ ශරීර කූඩුවට රිංග ගත්තාම මේ පංචස්කන්ධය ඇතුලේ ඉඳලා කරන්න පුළුවන්. එතකොට මේ පංචස්කන්ධය ඇතුලේ ශරීරයේ ඇතුලේ ඔය ආත්මය හැසිරෙන්නේ බොහොම මේ සීමා සහිතව. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතමු ඒ පුද්ගලයාට තැනකට යන්න බෑ. එතකොට තැනකට රටේ නීති රීති වගේක් තියෙනවා, සමාජ රටාවල් තියෙනවා. මේ සියලුම දේවල් වලින් බැඳිලා මේ නීති රීති පද්ධතියෙන්, සමාජ නීති රීති පද්ධතියෙන්, පෞල් නීති රීති පද්ධතියෙන් සියලුම දේවල් වලින් බැඳිලා ඉඳලා ඉන්නේ. මේ ආත්මය කියන දේ. ඉතින් බැඳිලා හිර වෙලා ඉන්නේ අවසාන මොහොත එනකොට මේ අපේ ආත්මේ මේ තියෙන මනුස්ස ශරීරයට රිංගගත්තු ආත්මේ පිට වෙලා යනවා. මම ඒකට එක උදාහරණයක් කියන්න. දැන් බෝසත් උපදෙවි මේ ඉතින් සුදු ඇත්තටි මහාමායාවේ කුස තුලට රිංග ගන්නවා. ඒක දකින්නවා ඒ සිද්ධිය දකින්නවා. එතකොට මේකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ආත්මය තමයි මේ සුදු ඇත්තටි වගේ ඇවිල්ලා මේ රිංග ගන්නවා වගේ කුස තුලට රිංග ගත්තා වගේ කියන්නේ. ඉතින් එතකොට ඒ රිංගගත්තු ඒ ආත්මය මේ ශරීරයට සීමා වෙනවා. එතකොට බුදුන් කරේ ඒ ශරීරය තුළට රිංගගත්තු ආත්මය ශරීරයේ පැත්තකින් කියලා ඒ විසුරුවා හැරියා. ඒ ආත්ම ශක්තිය ආත්මය මේ විසුරුවා හැරියා මේ විශ්වයට. ඒ කරපු අභිනිෂ් ගමනයෙන් තමයි උන්වහන්සේ බුද්ධත්වයේ කරා යන්නේ. එතකොට මේ ශරීරය ඇතුලේ මේ ආත්මය රැඳිලා තියෙනකම් මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් සීමා සහිත වෙනවා. ඉතින් එතකොට මේ ශරීරයේ නික්මන මොහොතේ අධික බලයක් පිටදෙනවා. ඒ කියන්නේ චිත්ත බලයක්, මේ විශ්ව බලයක්. ඒ බලේ හරහා Tamanට පුළුවන් ඒ බලෙත් එක්කලා යම් බලපෑමක් එල්ල කරගන්න තමන්ට සතුටුකමක් කරපු අයට නැත්නම් තමන් වැඩියෙන් ලෙන්ගතු ආදරෙන් සිටපු අයට ඒ වගේ තමන්ගේ වැඩිම ළඟින් ආසෙලා තමන්ගේ මොහොතේදී තමන්ට ජීවිතෙන තමන්ගේ අදහසක් මේ ඇතුලේ ගැඹුරට තිබිච්ච බොහෝ කාලයක් වඳෝගෙන හිටපු දෙයක් පිට කරන්න පුළුවන් ලොකු අධික ශක්තියක් ඇති වෙනවා. ඉතින් මම තවත් උදාහරණයක් කියනවා නම් ඔය දැන් සාමාන්‍යයෙන් ඔය නාටකවල නෙමෙයි මේ ඉතල
පාලනව මෑත කාලේ වෙනවා දැන් ඕවා ප්‍රසිද්ධ වෙනකොට නේද කියන ගැටලුව මෑත කාලේ වෙනවා ලොකුට ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒක තමයි කියන ගැටලුව. දැන් ඔය අතීතයේ දැන් සාමාන්‍යයෙන් හැමෝම අහලා තියෙන කතාව සොයිල් කටයුතු දැන් ඔය පැරණ පුද්ගලයෝ සාමාජික ජීවත් වෙන අය ඕවා දැකලා තියෙනවා. එතකොට ඔය සොයිල් වලක යකෙක් සාමාන්‍යයෙන් අමුසෙක් වැහුණාම ඒ සොයිල් වලේ වැඩ කටයුතු ඒ අන්තර්මාන්තන සාස්ත්‍රණ කුලයේ කරනකොට අවසාන මොහොතේදී කියනවා ලකුණු තුනක් කියන්නේ කියලා. එතකොට ওই ලකුණු තුනක් තියෙන කතාව මම ඔයාලට කියන්න. එතකොට සාමාන්‍යයෙන් කොස්තක 8ක් කඩන් යනවා. නැත්තම් අහවල් කරන මේ සතර පා බිල්ලක්, ඕදිපා බිල්ලක්, කුකුල් බිල්ලක් ඔය ගලේ ඒ වගේ දෙයක් කියන්නේ කියනවා. එළුවේ ඒ වගේ. එතකොට මේ යනවත් එක්කලා ඒ සතා එක්ක ඇදගෙන වැටෙනවා. ඇදලා වැටෙනවා. එතකොට ඒ වගේම තමයි කොස්තක් මේ කොස් ගල්ලක් කොස්සිනිට මේ කඩගෙන වටගෙන යනවා. ඉතින් එතකොට මේ බුද්ධගණයා නෙමෙයිනේ නැගලා කඩන්නේ. එතකොට ඒ අර ආවාට ශක්තිය තමයි අර අමුස්ස ශක්තිය අර රිංගනතු ආත්ම ශක්තිය තමයි මේකෙන් මේ බුද්ධගණයාගෙන් පිටකට යන්නේ. ඒක තමයි ඒ බුද්ධගණයා මේ අමුස්ස දෙකට මේ අත්බුත ගන්නවා කල්ලපුවා මේ මොකද ජීවත් වෙන්න බෑනේ මිනිස්සු එක්ක මේ කරුණ විකාර වැඩක් දෙකලා රෝග දුර වෙනවා විකාර වැඩ කරනවා ඒ නිසා බෑ. එතකොට ඒක පිටමන් කරන අවස්ථාවේදී අර වගේ මේ ලකුණු දෙනවා. ඒ කියන්නේ ලකුණක් එක්කකොස් දාලා කඩන් යන ඒ වගේ නොයෙක් ආකාරයේ ඒ වගේ දෙනවා. එතකොට කඩන් යන්නේ ඒ බුද්ධනේ ගිහිල්ලා නැගලා මෙහා කඩන කතාවක් නෙමෙයි උතන වෙන්නේ. අර පිට වෙන ශක්තිය ඒ ශරීර පංචස්කන්ධය ඇතුළට රිංගලතු අමුස ආත්මය පිට කිරීමේදී තමයි ඔතන ඔය සත්‍ය සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ සිද්ධි අතරේ මේ තවත් ගොඩක් දේවල් තියෙනවා සිද්ධි කියන්නේ. මම තවත් එක සිද්ධියක් කියන්නම්. මේ සිද්ධිය සත්‍ය සිද්ධියක්. මේ එක බුද්ධලේ මේ එක කරුණේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙනවා මේ වසබුණෝ. වසබුන්නේ ඉතින් අපමණ නිසා. ඊට පස්සේ කොහොම හරි රෝහල් ගත කරනවා. රෝහලෙන් ඒ රෝහලෙන් තවත් මේ රෝහලකට මාරු වෙනවා. ඒ අතරතුර මේ බුද්ධලේ මැරෙනවා. මේ වස ප්‍රවීම ශරීරගත මේ බුද්ධලේ මැරෙනවා. මැරෙලා ඉවරලා මේගොල්ලන්ගේ දෙමෝපියෝ ටිකක් දුක්වත්යි. ඒ වුණාට මෙයාලගේ පවුල් වල ටිකක් යමක්කමක් තියෙනවා ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේ මරණය මේ නැවත ගමට ගිහින්ද ඒ අර දුරබැහැර රෝහලේ සිට මේ හර්ෂයේ තියෙන විශාල මුදලක් ඉල්ලනවා. ඉතින් ඒ මුදලත් එක්කලා බැරි නිසා ඔවුන්ගේ පුද්ගලික ලොරි රථයකින් ඒ ඥාතින්ගේ ලොරි රථයකින් ගියනවා. මේ මරණය ගිහින්ද සූදානම් කරනවා. ගෙනල්ලා මරණය ඒ රෝහලෙන් අරගෙන ගෙනල්ලා මල්ශාලාවට ඒ උන්ගේ ප්‍රදේශ මල්ශාලාවට බාර දෙනවා. මල්ශාලාවට බාර දීලා මේ ලොරි රථය නැවත ඒ හිමිකාරයේ ඒ ඥාතින්ගේ ගෙදරට යනවා. ගෙදරට යන අතරතුරේ එන්ජින් එක කඩාගෙන වැටෙනවා. ඔබ පිළිගන්නවද? එන්ජින් එක සම්පූර්ණ බිම ඇනෙන්න ඇතුළේ යනවලින් කැඩලා බිම වැටෙනවා. ඔය එක සිද්ධිය. ඒකෝට ඒ කඩා වැටිච්ච හේතුව කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ දැක්කත් මේ කාර්මිකයෙක් ගාලා කරන් දැදුවත් එයාලා එන්නේ මේක ගලවපු එකක්ද නැත්නම් මෙහෙම කඩා වැටුනේ කොහොමද කියලා. ඊට පස්සේ ওই සිද්ධිය ඔහොම නැතර වෙනවා. ඊළඟට ඒ සිද්ධියම ඔය දැන් ඔය පිටිසාප්පුවේ වැඩ කටයුතු ඉවර කරලා නැවත මේක ගෙදර ගේනවා. මේ දේහේ ගෙදර ගේනවා. ගෙදර ගෙනල්ලා මන්තාලාවේ ගෙදර මේ ස්ථානයේ මේ ගෙදර ඇතුලේ ස්ථානයක් ඇස්තිලා තියෙනවා. ඒ ගෙදර ඇතුලේ තැන්පත් කරනවා. ඒ සියලු දේවල් කියලා මල්ලඩම් කියලා ඒවා තැන්පත් කරලා උන් යනවා. උන් ගිහලා අද දිනලා හවස තිබ්බා. ඒක දවසම ගෙදර. නැතොට පහුදා තමයි මේ භූමදානය කරන්නේ මේ පිළියෙල කරගත්තේ සියලුම දේවල්. ඒ පිළියෙල කරගත්තට පස්සේ හොඳ සිද්ධියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් මේ ආගමික වතාවක් කරන්න ඔක්කොම කරන්න මේ මිනි පෙට්ටිය එළියට ගන්න වෙනවා. මේ දේහය එළියට ගන්න යනකොට මේ එළියට ගන්න බැරි වෙනවා. හේතුව දන්නවද මොකක්ද වෙන්නේ කියන්නේ? හේතුව මේ පෙට්ටි සාප්පුවේ ගෙදර ගිහිල්ලා ඇතුලෙන් ටැම්පර් කරපු දේහය එළියට ගන්නද මේ පෙට්ටිය ගන්නද දොර පටු වෙලා.
ගන්න බෑ කොච්චර කරත් ගන්න බෑ. ඒ වුණාට පෙට්ටට අපෝ ඒ දාලා ඇවිල්ලා හොඳට කියලා ගියා. මේක මොනවා කරත් ගන්න බැහැ. ඊට පස්සේ දොර කඩලා කුළුහුව කඩලා පිටිය කඩලා තමයි ගෙයින් ඇතුලෙන් එළියට අරගෙන ඉස්සරහා මේ ආගමික වතාවක් කරන්න පාන්ත කුල දෙන තැන තිබ්බේ දොර කඩලා තමයි එළියට ගත්තේ. එළියට අරගෙන ඉවරලා පාන්ත කුලේ අවසානයේ ඔක්කොම දීලා ඉවරලා මේක මීටර් 50කට වඩා මල සිරුර කිසි කෙනෙකුට 6 දෙනෙක් එකතු වුණාට උස්සන් යන්න බැරි වුණා. උස්සන් යන්න බැරි වුණා පොඩි දුරයි උස්සන් යන්නේ මේ අරන් යන්න බෑ. ඔහොම ගිහිල්ලා කට්ටිය එකතු වෙලා කොහොම හරි අමාරුවෙන් සුසන්න භූමියට ගෙනිච්චා. ගෙනියනකොට මේ කිසිම ඒ දවස් කීපම වැඩි අන්ධකාරයක්වත් කිසිම දෙයක් නැහැ. අවසාන මොහොතේ මේක එතන මේ ගොමුදාන කටයුතු කරනවත් එක්කලම මේ පස්සන්ද හදනවත් එක්කලම මහා ධන අන්ධකාරයක් කියලා වෙන පොපුරලා අකුණු දීලා දුඹ සූරලා වැස්සා. ඒ වගේම තමයි අර මේ මරණයේ උස්සංගියායට පස්සයි දෙනකොට සාමාන්‍යයෙන් සති දෙකකට මාසයකට විතර මේ කුලපසු වල ලොකු අමාරුවක් කරන නිකන් ගහලා දාලා කැඩිලා වගේ. ඒගොල්ලන්ගේ හන්දි වෙනකන් මේ පස්සයි දෙන එකලා. ඉතින් මේ වගේ සිද්ධි ගොඩක් තියෙනවා. එතකොට මේ විජේ කුමාරතුංගගේ පිළිතුරු පඩායතනවා කියන්නේ සාමාන්‍ය මාගේ පාසක මහත්මයාගේ ආත්මය මේ ශරීර කූඩුවෙන් නික්මන වෙලාව ඒ ආත්මය නික්මන වෙලාව වැඩිම බැඳිලා තියෙන තැනට ශනිකව ගලවගෙන යනවා. ශනිකව විශ්ලේෂණය කරනවා. ඒ ශක්තියත් එක්කම සමාජ පිට යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේක එදා ඉඳලා අදත් වෙලා තියෙනවා. මේක පුදුමයක කාරණාවක් නෙමෙයි. වෛරෙන් ජීවත් වුණොත් අයහපතක් වෙනවා. මේක සාමාන්‍ය ලැබිකමෙන් හිටියොත් තව දෙයක් වෙනවා. ඒ ඇතුළේන චිත්තයේ තියෙන පීඩනය අනුව තමයි මේ ශරීර පංචස්කන්ධය මේ නිදහස් වෙනකොට වෙලා යනකොට තමයි මේ තියෙන මේ තත්ත්වයේ ඇති වෙන්නේ. නැතුව වෙන කිසිම මේ වෙන බලපෑමක්වත් වෙන මේක පුදුමයක කාරණාවක් නෙවෙයි. මේක සාමාන්‍ය ස්වභාවය. කියන එක තමයි මට මේ කතාවේ කියන්නේ. මේ ශරීරය ඇතුලේ රිංගගත්තු ආත්මය පිට වෙනවා. පිට වෙනකොට යමක් කරන්න පුළුවන්. ශරීරය ඇතුලේ තියෙදි යමක් කරන්න බෑ. ඒක තමන් යන්න ඕනේ. ශරීරයෙන් යන්න ඕනේ. ගිහිල්ලා යමක් කරන්න ඕනේ. ඒ වුණාට මේක ශරීරයෙන් ගැලවිලා ගියාට පස්සේ මේ ශරීරය අවශ්‍ය නැහැ. ඒ ආත්මය යන ශක්තිය ඇති ඒ සියලුම දේවල් ඒ අවශ්‍යතාවයක් එහා මෙහා කරන්න පෙරව ගන්න ඕන ශක්තියක් ඇති. ඒ තමන් වැළඳගත්තු තමන්ගේ ඉතේ හදලට ගැබ්බෙච්ච ශක්තිය තමයි පිට කරා. ඒ ශක්තියත් එක්කලා සාමාන්‍යයෙන් මේ වගේ සිද්ධි ඇති වෙනවා. මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්. එහෙනම් කතාව අදට මෙතනින් අවසන් කරනවා. ඔබගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, channel එක subscribe කරගන්න. මම ජෝතිර්වේදී සමරද්දී ඔබට සුබ දවසක්. ආයුබෝවන්.